ටික්ටොක් එකේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ආපු අලුත්ම අප්ඩේට් එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Tech Academy YouTube channel එකේ තවත් එපිසෝඩ් වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලා TikTok එකට ගියාට පස්සේ ඔයාලගේ TikTok එකේ වීඩියෝස් ඔයාලට දැන් highlights විදියට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ විදිහට TikTok එකට ගියාට පස්සේ මේ තියෙන අපේ ප්‍රොෆයිල් එකක්. ඉතින් මේ ප්‍රොෆයිල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් highlights කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ තියෙන අලුත් අප්ඩේට් එක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. මෙන්න මේක. මේ තියෙන highlights කියලා. ඉතින් මෙන්න මේ highlights කියන එක ඔයාලට මේක බලා ගන්න පුළුවන් අලුත්ම අප්ඩේට් එක විදියට. ඉතින් මෙතනදී ඔයාලට new කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් new එකෙන් අලුත් එකක් highlight එකක් add කරන්න. ඉතින් මම මෙතන new කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා කලින් දාපු highlight ඒ කියන්නේ කලින් දාපු videos වල photos වල ස්ටෝරි දාලා තියෙන ඒවා මෙතනදී Instagram එකේ වගේ highlight කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී select කරන්න පුළුවන් කැමති ප්‍රමාණයක් මේ විදිහට select කරලා ඊට පස්සේ මේ විදිහට add කියන එක දුන්නාට පස්සේ මෙතනට අපිට නමක් දෙන්න පුළුවන් new collection වගේ දෙයක්. ඊට පස්සේ මේක create කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලගේ සේල්ස් එහෙම වැඩි කරගන්න හරිම හොඳ අවස්ථාවක් මේක. ඉතින් බිස්නස් කරන අයට නම් තමගේ සේල්ස් එහෙම වැඩි කරගන්න හොඳ ෆීචර් එකක් තමයි මෙන්න මේ highlights කියලා කියන්නේ. ඉතින් ප්‍රොෆයිල් එකට ඇවිල්ලා අලුතින්ම දකින්න කෙනෙක් මෙන්න මේ highlights ටික දැක්කට පස්සේ එයාට ඔයාගේ ප්‍රොෆයිල් එක ගැන අයිඩියා එකක් ඉක්මනින්ම ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ highlights අපිට මෙතන මේක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. highlight කියලා. ඉතින් මේ ඩොට් තුනක් තියෙන යටින් මේ edit highlights කියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකටත් name එකක් දාගන්න. මෙතන අපි birthday gift කියලා ගහමු. ඊට පස්සේ ඒක done දුන්නාට පස්සේ මේ විදිහට birthday gift කියන එක හැදෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ highlights ටික මෙතනට දාගන්නේ. ඉතින් මේක ඔයාලගේ සේල්ස් එහෙම වැඩි කරගන්න, ඔයාලගේ ප්‍රොෆයිල් එකට ඉන්ට්‍රස්ට් එකක් ගන්න ගොඩක් ඒවට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම හිතනවා මේ අප්ඩේට් එක ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් එහෙනම් මේ වගේ අලුත් අප්ඩේට් අරන් එන KD Tech Academy YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනතු ඔයාලට ජය වේවා.